හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා දන්නවා ඊයේ දිනේදී ඒ කියන්නේ සැප්තැම්බර් 15 iOS 26 version එක රිලීස් වුණා. එතකොට ඔයාලා දන්නවා ජූනි 2025 ජූනි 9 වෙනිදා තමයි බීටා version එක රිලීස් වුණේ. ජූනි 9 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 15 ඒ කියන්නේ ඊයේ දවසේ වෙනකන් 26 version එක කැමතියට යුස් කරන්න පුළුවන්. ඒත් ගොඩක් කවුරුත් රෙකමන්ඩ් කරේ නැහැ ඒක යුස් කරන එක. මොකද ඒක ටෙස්ටිංగ్ වලට බග්ස් අඳුරගන්න ඒ වගේ දේවල් වලට තමයි පාවිච්චි කරේ. ඉතින් ඊයේ දවසේ රිලීස් වුණ iOS 26 අප්ඩේට් එක ගැන ඒක අප්ඩේට් කරන්න ඕනේ කොහොමද සහ ඉෂුස් මොනවා හරි තියෙනවද ඒ වගේ දේවල් ගැන මම ගොඩක් අය අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ වීඩියෝ එක හදිස්සියෙම රෙකෝඩ් කරන්න හිතුවේ. හරි එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා මේ අප්ඩේට් එක දැනට ඇවිල්ලා තියෙන්නේ SE2 ඒ කියන්නේ ස්පෙෂල් එඩිෂන් 2 එක. ඒකෙන් උඩට iPhone 11, 11 Pro අන්න ඒ වගේ එතන උඩ iPhones වල තමයි මේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් settings වල general එකේ software updates වල ඔයාලට බලා ගන්න පුළුවන්. යටටම ඇවිල්ලා තියෙනවා upgrade to iOS 26 කියලා. හරි. ඉතින් ඊට කලින් අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සමහර ගත්තොත් එහෙම iPhone එකේ compatibility එක. ඒ කියන්නේ ඒක නම් ලොකු ප්‍රශ්නයක් කරන්නේ නැහැ. මොකද මේ අප්ඩේට් එක මෙතන පෙන්නන්නේ ඒක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්, ඒක අප්ඩේට් කරන්න පුළුවන් device එකේ විතරයි. ඒ නිසා ඒක ගැන කිසි ඉෂුව එකක් නැහැ. iOS 26 එක SE2 එකේ උඩ device වලට අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක අපි බලන්න ඕනේ අපේ iPhone එකේ බෑකප්ස් ගැන. මොකද සමහර වෙලාවට මේ අප්ඩේට් එක යන අතරතුර මොකක් හරි අප්ඩේට් එක ක්‍රෑෂ් එකක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපේ data ගැන අපි ගොඩක් හිතලා බලන්න ඕනේ. ඉතින් ඉස්සරහම අපි පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ ඔයාලට අවශ්‍ය වැදගත්ම data මොනවා හරි data මොනවද තියෙනවා නම් ඒක බෑකප් කරගන්න ඕනේ. බෑකප් කරගන්න පුළුවන් අපිට iCloud එකට හෝ එහෙම නැත්නම් අපි PC එකට බෑකප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ data ටික ඔක්කොම copy කරගන්න photos, contacts ඒ දේවල් ඔක්කොම තියෙනවා නම් අවශ්‍ය නම්. ඉතින් iCloud එකට බෑකප් කරනවා නම් අපි මෙන්න මේ විදිහට iCloud එක ඇතුළට ගිහිල්ලා මෙතන තියෙනවා iCloud කියලා. හරි මෙතන අපේ මගේ නම් දැනට iCloud එක ගොඩක් පිරලා තියෙන්නේ. මොකද මම සමහර data එකකට බෑකප් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් save to iCloud කියන එක ක්ලික් කරලා මෙතන iCloud photos කියන එක on කරගන්න පුළුවන්. හරි මම නම් දැනට off කරලා තියෙන්නේ. එතකොට තව අපේ password and keychain ඒ අවශ්‍ය නම් password store වෙනවා. ඒකත් අපිට බෑකප් කරගන්න පුළුවන්. මම ඒක දැන් on කරලා තියෙන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් අපේ notes, messages ඒ වගේම අපේ WhatsApp එක ඒ වගේ දේවල් අපිට මෙතනින් බෑකප්ස් on කරගන්න පුළුවන් අපේ අප්ඩේට් එකට කලින්. මොකද සමහර විට මොකක් හරි හේතුවක් නිසා අප්ඩේට් එකේ මොකක් හරි අවුලක් වුණොත් එහෙනම් අපේ data වල security එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ අනිවාර්යෙන් අප්ඩේට් එක දෙන්න කලින් අපේ iPhone එකේ storage එක. ඉතින් iPhone එකේ storage එක ගත්තාම මම මේ ගැන හොයලා බලපු විදිහට සහ මට හිතෙන විදිහට මෙතන අඩුම gigabyte 17ක් 20ක් වගේවත් ස්ටෝරේජ් එක මෙතන
තිබුණොත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. මොකද නැත්තම් අප්ඩේට් එකේදී වෙන ප්‍රොසෙස් එක ස්ටෝරේජ් එක මොකක් හරි අඩුපාඩුවක් වුණොත් එතන ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ස්ටෝරේජ් එක GB 17ක් 20ක් පොඩි ඇතුළත තියාගන්න බලන්න. ස්ටෝරේජ් එක හදාගන්නකොට ඔයාලට මෙතනින් පෙන්නනවා ෆොටෝස් වල ගිගාබයිට් කොච්චරද, WhatsApp වල, Google Chrome ඒ වගේ apps වලට අදාළව ස්ටෝරේජ් එක ගිහිල්ලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝස්, වීඩියෝස් අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ දේවල් අයින් කරන්න පුළුවන්. ඊළඟට තමයි අපේ ෆෝන් එකේ ඔයාලට ගොඩක් වැදගත් වෙන apps මොන හරි තියෙනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ වැදගත් වෙන apps විතරක් නෙවෙයි ඔයාගේ iPhone එකේ තියෙන හැම app එකක් වගේම ඒක හරියට අප්ඩේට් වෙලා තියෙනවද කියලා. හරි අපි ඒක චෙක් කරලා බලමු. අපි App Store එකට ගිහිල්ලා අපි සර්ච් කරලා බලමු Instagram. හරි. මෙන්න මෙතන Instagram එකට ගිහුවාම ඔයාලට පේනවා ඇති මේ Instagram එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට Instagram එක අප්ඩේට් කරගන්න. අන්න ඒ වගේ ඔයාලගේ තියෙන ඔයාලට අවශ්‍ය සහ ෆෝන් එකේ තියෙන හැම app එකක්ම already updated ද කියලා ඔයා අප්ඩේට් එක දාන්න කලින් චෙක් කරගන්න. මොකද iOS 26 අප්ඩේට් එකේදී සමහර විට මේ අප්ඩේට් නැති apps crash වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ bugs එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම app එකක්ම ඒ වගේ අප්ඩේටඩ් ද කියලා චෙක් කරගෙන ඒ දේවල් අප්ඩේට් කරලා iOS 26 අප්ඩේට් එක දාන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මම රෙකමන්ඩ් කරන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ උඩ ඔයාලගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරාම මෙතන තියෙනවා අප්ඩේට් ඇවිල්ලා තියෙනවා. එතන අප්ඩේට්ස් තියෙන apps ඔක්කොම පේනවා මෙතන. මෙතන apps 4ක් තියෙනවා අප්ඩේට් කරන්න. එතකොට මම මෙතන අප්ඩේට් ඕල් කියන බටන් එක ක්ලික් කරපුවම ඔයාලට පේනවා ඇති ඒ apps 4ම අප්ඩේට් වෙනවා. හරි. එහෙනම් අපි දැන් යමු අප්ඩේට් එකට. අප්ඩේට් එකට කලින් ඔයාලා බලන්න ඔයාලගේ iPhone එකේ බැටරි එක 180ට වඩා තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒක අප්ඩේට් එකට යන වෙලාවත් එක්කම බැටරි එකේ පවර් එක තියෙනවා නම් ගොඩක් වටිනවා. දැනට මගේ බැටරි එක නම් 120ක් වගේ තියෙන්නේ. ඉතින් එහෙම ලෝ බැටරි එකක් තියෙනවා නම් බැටරි එක 180ට charge කරගෙන අප්ඩේට් එක දාන්න. ඔයාලට පේනවා ඇති දැනට මගේ තියෙන්නේ upgrade to iOS 26 කියන එක. ඒත් එක්කම ඔයාලා බලන්න මෙතන වෙන අප්ඩේට්ස් මොනවා හරි තියෙනවා නම් දැන් මට ඔයාලට ඒක පෙන්වන්න අවශ්‍යයි. මොකද මම already අප්ඩේට් කරලා තියෙන්නේ. මෙතන iOS 26 එකත් එක්කම ඇවිල්ලා තිබ්බා iOS 18.7 එක. දැනට මම අප්ඩේට් කරලා තියෙන මේ 18.7 එකත් ඇවිල්ලා තිබුණා. එතකොට ඒ අප්ඩේට් එක දාලා ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ iOS 26 එක අප්ඩේට් කරන්න. මොකද iOS 18.7 එකේ බග් ෆික්සස් වගේක් තිබුණේ. එතකොට ඒ බග්ස් ටික ෆික්ස් වුණාට පස්සේ මේ iOS 26 එක අප්ඩේට් කරන්න. හරි. එහෙනම් අපි දැන් යමු අප්ඩේට් එකට. update to iOS 26 ඔයාලට පේනවා ඇති මෙතන දැන් මගේ device එකේ 12 Pro එක 12 Pro එකේ size පෙන්නනවා මෙතන 5.44 GB. මෙතන අප්ඩේට් එකට ඕනේ. ඉතින් ස්ටෝරේජ් එකේ 5.44 තිබ්බා කියලා ඒක අප්ඩේට් කරන්න බෑ අපිට. ස්ටෝරේජ් එක මම කලින් කිව්වා වගේ GB 17ක් 20ක් ඒ වගේ මිනිමම් තියාගන්න. ඒක උදව් වෙනවා අපේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙන්න. හරි. එහෙනම් අපි මෙතන අප්ඩේට් now කියන එක ක්ලික් කරමු. ඒත් එක්කම ඔයාලගේ පාස්කෝඩ් එක ඉල්ලනවා. මම පාස්කෝඩ් එක එන්ටර් කරගන්න. හරි. ඔයාලට දැන් මෙතන
terms and conditions පෙන්නනවා. මේක agree කරගන්න. ඔයාලට පේනද දැන් මෙතන update requested කියලා කරලා තියෙනවා. පොඩි වෙලාවක් යනවා මොකද GB 5.4 වගේ ටිකක් ලොකු ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙන්න තියෙන නිසා. හරි දැන් ඔයාලට පේනවා ඇති update requested එකෙන් පස්සේ මෙතන වැටලා තියෙනවා අපිට අප්ඩේට් වෙන්න යන කාලේ. එතකොට මේක අපි කනෙක්ෂන් එකේ ස්ට්‍රෙන්ත් එක මත කනෙක්ෂන් එක හොඳයිද හොඳ කනෙක්ෂන් එක නම් ගොඩක් අඩු වෙලා පෙන්නනවා. එහෙම නැත්නම් ওই කනෙක්ෂන් එකේ තත්ත්වය මත ඔයාලට මෙතන වෙලා වෙනස් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු අප්ඩේට් එකෙන් පස්සේ කොහොමද ඊටු වල ටික වෙන්නේ කියලා. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේව මෙතන ඔයාලට පේනවා ඇති iOS 26 එක. අපි ස්විච් කරගෙන බලමු. ඔයාලට පේනවා ඇති පැටර්න් එක එන්න කරන්න එන තැන ඉඳන් ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා. පොඩි ඇනිමේෂන් එකක් එක්ක ඒ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. හරි එතන එන්න තියෙනවා software update complete. Your icon has been updated to iOS 26. ඉතින් අහන්නේ ඊළඟ updates ඒ automatically download වෙලා install කර ගන්නවාද කියලා. ඊට මම මේකට දෙනවා only download automatically. පේනවා ඇති මෙතන අලුත් අප්ඩේට් එකට වෙල්කම් එකක් මෙයාලා දීලා තියෙනවා. කැමරා ස්ක්‍රීන් එකේ වෙනස්කම් ටිකක් UI එකේ ගොඩක් වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. හරි එහෙනම් අපි කන්ටිනියු කරගෙන බලමු. Get start. හරි ඔයාලට බලා ගන්න පුළුවන් icon වල ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. settings වලට settings theme එකෙත් වෙනස්කම් ටිකක් search button එක ඒ වගේම ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි හරියට iOS 26 update එක දාගන්නේ. ඉතින් මේකේ මොනවා හරි issues bugs මොනවා හරි මට අහු වුණොත් මම දවස් දෙකක් ඇතුළත මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්නම්. ඒත් එක්කම iOS 26 වල experience එක ගැන මම වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඉස්සරහට. හැමෝටම සුබ දවසක්.